ආයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ VLAN port access configuration එක ගැන. කලින් වීඩියෝ එකේදී VLAN සහ VTP configure කරලා switch අතර trunk-link configure කරගන්න ආකාරය ගැන කතා කරා. අද වීඩියෝ එකේදී අපි බලමු PC එකක් VLAN එකකට connect කරන්නේ කොහොමද, එහෙමත් නැත්නම් switch port එකක් access port එකක් විදිහට configure කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන VLAN තුනක් දීලා තියෙනවා, VLAN 10, VLAN 20 සහ VLAN 30 විදිහට. පළවෙනි එක තමයි sales department එක. ඒ කියන්නේ VLAN 10 එක. VLAN 20 කියන්නේ HR department එක. VLAN 30 කියලා කියන්නේ IT department එක. ඉතින් දැන් මෙතන VLAN 10 එකට PC දෙකක් connect වෙලා තියෙනවා. VLAN 20 එකටත් PC දෙකක් connect වෙලා තියෙනවා. VLAN 30 එකටත් PC දෙකක් connect වෙලා තියෙනවා. ඉතින් දැන් අපි කරන්න යන්නේ මේ switch port VLAN එකට access කරගන්න විදිහ දැනගන්න. මුලින්ම පළවෙනි switch එකේ CLI ගිහින් enable configure terminal, ඊට පස්සේ අපි මෙතන interface එකේ port number එක දෙනවා. මෙතන පළවෙනි PC එකේ fast ethernet 0/1 කියලා දීලා තියෙනවා. දෙවෙනි PC එකේ fast ethernet 0/2 කියලා දීලා තියෙනවා. අපි මෙතන interface මෙතන PC එකකට වඩා connect වෙලා තියෙන හින්දා අපි range එක දීලා port number එක දෙනවා. interface range fast ethernet 0/1 to 2. ඊට පස්සේ switch port mode access switch port access VLAN 10 කියලා දෙනවා. ඊට පස්සේ VLAN 20 වල switch එකේ CLI ගිහින් enable configure terminal interface range fast ethernet. මෙතනත් port number එක දීලා තියෙන්නේ fast ethernet 0/1, මෙතන 0/2. කලින් විදිහටම fast ethernet 0/1 to 2 කියලා දෙනවා. ඊට පස්සේ switch port mode access switch port access VLAN 20. තුන්වෙනි switch එකෙත් ඒ විදිහටම port access කරගන්නවා. enable configure terminal interface fast interface range fast ethernet port number එක fast ethernet 0/1, මේකේ 2 කියලා තියෙනවා. 0/1 to 2 කියලා දීලා switch port mode access switch port access VLAN. මෙතන තුන්වෙනි switch එකේ අපි create කරලා තියෙන්නේ VLAN 30. ඒ හින්දා මෙතන VLAN 30 කියලා දෙනවා. දැන් අපේ configuration එක ඉවරයි. අපිට දැන් මේ අපි දීපු command බලා ගන්න show VLAN brief කියන command එක දුන්නට පස්සේ අපිට පුළුවන් මේ port ඔක්කොම VLAN එකට access වෙලා තියෙනවද කියලා හරියටම check කරගන්න. මුලින්ම අපි පළවෙනි switch එකට ගිහිල්ලා VLAN 10 එකේ check කරගෙන බලමු. exit show VLAN brief. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ VLAN 10 කියන එක ඉදිරියෙන් fast ethernet 0/1 සහ fast ethernet 0/2 කියන port දෙකම access වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ configuration එක සාර්ථක වෙලා තියෙනවා. මෙතනදී ඔයාලා විශේෂයෙන්ම
මතක තියාගන්න ඕනි දෙයක් තමයි PC එකකට සම්බන්ධ වෙන port එකක් තමයි අපි access port එකක් විදිහට හඳුන්වන්නේ. switch එකෙන් switch එකකට VLAN කීපයක් කරා යන link එක. ඒ කියන්නේ මෙන්න මේ switch දෙකක් අතර තියෙන link එකක් අපි හඳුන්වන්නේ trunk link එකක් විදිහට. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා link එකක් run කරන විදිහ. ඉතින් අද අපි ඉගෙන ගත්තේ PC එකක් අදාළ VLAN එකට කනෙක්ට් කරගන්න switch port එක access mode එකට configure කරන ආකාරය. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් like කරන්න, channel එක subscribe කරලා තියාගන්න. දිගටම මේ වගේ වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා මගේ channel එකෙන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.